ඕ අම්මට සිරේ දුලිතය කියපන් මේ අපේ මස්සිනලාට සින්දුවක් කියන්නේ කියලා මේ කැරෝගේ බබල් සෙට් එක පොඩ්ඩක් දියන්කෝ. මොකද්ද බං කැරකි ගන්න බං කැරකි නෙමෙයි මචං ඔක හරියට කියන විදිය කැරියෝකි වේ කොහෙද යන්නේ ඉඳපන් දෙන්න දුලිතය අනේ දුව ඒ වරෙන් බං කොහෙද යන්නේ නෝගියා ඉස්සරෝ මොකද්ද බං කරන්නේ කිව්වා මොකද්ද මේ මචං මට කැරියෝගේ බෆල් සෙට් එක පොඩ්ඩක් දියන්කෝ. ඔතේ අයකනේ කියලා බං අයපරක් කරද්දෝනේ ඒ වයිද වචනේ හරි වරක් කිය ඕකේ වචා හරිද දැන් උඹ වචනේ හරියට කියනවා කැරෝකේ නෙමෙයි කැරියෝකි හරිද එතකොට මචං දැන් ඔය බෆල් කියන එක ලංකාවේ කට්ටිය පාවිච්චි කරන වචනයක්. ඔය බෆල් කියන්නේ මචං ගොඩක් වෙලාවටම ස්පීකර් කියන එක වෙනුවට තමයි බෆල් කියන එක පාවිච්චි. සුද්ධ මචං බෆල් එකෙන් සින්දු අහනවා කියන්නේ නැහැ. හරි. එතකොට සින්දු අහන්නේ අපි මේව කරන ස්පීකර් සිස්ටම් එක නේද ස්පීකර් එකේ. එතකොට මචං උඹ ඕකේ හරියට කියන්න ඕන කැරියෝකි ස්පීකර් සිස්ටම්. නැත්තම් ඕක නිකන් දිග වැඩි වගේ නම් කැරියෝකි සෙට් කිව්වත් හරි. හරිද? දැන් ඕක ඉංග්ලිෂ් වලින්ම කොහොමද උඹ ඉල්ලන්නේ මගෙන් ඇවිල්ලා දන්නවද නෑනේ හරි උඹ දැන් මොකක් හරි එකක් කාගෙන් හරි తాවකාලිකව ඉල්ලගෙන යනවා නම් උඹ කියන්නේ ඒකට බරෝ කියලා බරෝ හරි බරෝ ඉතින් දැන් මොකක් හරි එකක් తాවකාලිකව කාගෙන් හරි ඉල්ලගෙන යනවා පොතක් පුස්තකාලෙන් ගන්නවා බරෝ a book right දැන් මේක උඹ తాවකාලිකව දැන් උඹ හෙට දෙන්නම් කියලා මාසිනත් එක සින්දු කියන අරන් ගියට උඹ ඔක මාසෙකින් හරි මට ගෙනල්ලා දෙනවනේ తాවකාලිකව බරන් ගිහලා තියෙන්නේ එතකොට ඔයාට ඕකට පාවිච්චි කරන්න පුළුවන් borrow your මටත් වැරදුනා කියහන්කෝ karaoke speaker system හරි නේද එතකොට දැන් ඔක කොහොමද මුල් වාක්‍යෙට දාලා කියන්නේ මට ඔයාගේ ඔය ස්පීකර් සිස්ටම් එක අරගෙන යන්න පුළුවන්ද can I borrow your karaoke speaker system right එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් can I borrow your karaoke set දැන් සරලව එහෙම කිව්වත් හරි can I borrow your karaoke set හරිද මලම් මගුලන්නේ මට ඕනේ අපෝ මේ බපෝන ගන්නවා තවත් නැහැ. දුලිතයියේ මොකද මේ අවුලෙන් වගේ? අවුලෙන් කියන්නේ නංගි මේ බෆල්ලා කියන කියලා ඉල්ල ගන්න කියලා මල හත් දාලා කලංචියක් නේ මට උනේ. ආයි නම් ඔය මිනිස්සේ බෆල් නම් ඉල්ලන්නේ නැහැ බං මම නා.